අපි හැමෝම අපේ දෛනික ජීවිතයේදී මුදල් පසුම්බිය ලලග තබා ගැනීමට වඩා පහසුවට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පත භාවිතා කිරීමට පුරුදු වෙලා ඉන්නවා නේද? මෙම් ප්‍රවෘත්තියේ ඔබට අතිශයින් වැදගත් වන සහ ඔබ මුහුණ දෙන මෙම් ගැටලුවට අදාළ වැදගත් කරුණු අඩංගු වන බැවින් සම්පූර්ණයෙන්ම මෙයට සවන් දෙන්න. ඔයාලා කවදා හරි වෙළෙන්ද සෑලකින් බඩු මිලදීගෙන අන්තිමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතකින් විල් පත ගෙවා බිල් පත පරීක්ෂා කරලා බැලුවාම දැකලා තියෙනවාද? බිල් එකට අමතරව 2.5ක හෝ 3ක සර්චාර්ජ් එකක එහෙමත් නැත්නම් අමතර ගාස්තුවක් එකතු වෙලා තියෙනවා. බොහෝ පාරිභෝගිකයන් මේ ගැන නිවැරදිව දැනුවත් නැතිකම නිසා මේ අසාධාරණ ගාස්තුව ගෙවනවා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකු නීති සහ ජාත්‍යන්තර කාඩ්පත් මාර්ගෝපදේශ පෙන්වා දෙන පරිදි මෙලෙස පාරිභෝගිකයාගෙන අමතර ගාස්තු අය කිරීම 100% නීති විරෝධී ක්‍රියාවක් බවයි පවසන්නේ. එත්තටම මේක නීති විරෝධී වෙන්නේ එයි. ඕනෑම ව්‍යාපාරික ආයතනයක් තමන්ගේ කඩේට කාඩ්පත් යන්ත්‍රයක් ලබා ගනිද්දී අදාළ බැංකුවත් එක්කී නීත්‍යානුකූල ගිවිසුමකට එළඹෙනවා. ඒ ගිවිසුමේ දැඩි කොන්දේසි වලට එකග වී ඇති ආකාරයට කාඩ්පත් පහසුකම පාරිභෝගිකයාට ලබා දීම වෙනුවෙන් බැංකුවට ගෙවිය යුතු කොමිස් මුදල හෙවත් වෙළෙන්ඩ වට්ටම අනුපාතය සම්පූර්ණයෙන්ම දැරිය යුත්තේ අදාළ වෙළෙන්ඩ ආයතනය මිසක් පාරිභෝගිකයා නෙමෙයි. ඒ නිසා එම ගාස්තුව භාණ්ඩයේ මිලට එකතු කර පාරිභෝගිකයා මත පැටවීම බැංකු ගිවිසුම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක ලෙසයි සැලකෙන්නේ. පාරිභෝගිකයෙකු ලෙස ඔබ ගත යුතු නිවැරදි පියවර මොනවාද? අමතර ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කරන්න. භාණ්ඩයක් හෝ සේවාවක ප්‍රදර්ශනය කර යති නියමිත මිල පමණකි ගෙවීමට ඔබට පූර්ණ නීතිමය අයිතියක් තියෙනවා. අමතර ගාස්තු අය කිරීමට උත්සාහ කරයි නම් ඒ දැඩි ලෙජිස්ලේෂන් වොබ්ජු ලෙස් ප්‍රතික්ෂේප කරන්න. බිල්පත් අනිවාර්යයෙන්නම් සුරක්ෂිත කරගන්න. යම් හේයකින් ඔබට එම අමතර මුදල ගෙවීමට සිදු වූයේ නම් භාණ්ඩයේ මිල සහ අය කළ අමතර මුදල පැහැදිලිව සටහන් කර යති වෙළඳ සෑලේ මුල් බිල්පත වෙඩිපුර අය කළ මුදලක් දාලා අනිවාර්යෙන්නම් ඉල්ලගෙන යන්ත්‍රයෙන් නිකුත් වන කාඩ්පත් රිසිට්පත යන දේකම් ඉල්ලා ලබාගෙන ළඟ සුරක්ෂිතව තබාගෙන වහාම බැංකුවට දැනුම් දෙන්නු. ඔබ ළඟ ඇති සාක්ෂි සමග අදාළ කාඩ්පත නිකුත් කළ බැංකුවට හෝ යන්ත්‍රය සපයා ඇති බැංකුවට පැමිණිලි කරන්නු. බැංකුවේ පාරිභෝගික සේවා අංකයට කතා කිරීමෙන් හෝ ඊමේල් පණිවිඩයක් යැවීමෙන් මේ පහසුවෙන් කළ හැකියි. මෙම සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් ඔබට ගෙවීම ආපසු හැරවීමේ ක්‍රමය හරහා ඔබෙන් වැඩිපුර අය කළ මුදල් නැවත ඔබේ ගිණුමටම බෑර කරවා ගැනීමේ හැකියාව තියෙනවා. එමෙන්ම ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් අදාළ වෙළඳසැලේලට බැංකුවෙන් ලබා දී ඇති යන්ත්‍රය අත්හිටුවීමට හෝ ඔවුන්ව අසාදු ලේඛනගත කිරීමට පවා බැංකුවලට බලතල පවතිනවා. සාධාරණ වෙළෙන්ඩ පරිසරයක් ගොඩනැගීමට ඔබත් දැනුවත් වී දායක වන්න. ඔබත් මීට පෙර මෙවැනි අසාධාරණ අමතර ගාස්තුවකට මුහුණ දීලා තියෙනවාද? ඔබේ අදහස් කමෙන්ට් කරන්න. අනිත් අය දැනුවත් වීම සඳහා මෙය ෂෙයා කරන්න.